අර කලින් කුණුවෙච්ච ඇඟිලි ටික වීසි කර කර අලුතෙන් ඇඟිලි 1000ක් එකතු කරගන්න ලොකු උත්සාහයක් දැරුවා. ඇඟිලි 999ක් එකතු වෙච්ච වෙලාවේ දැන් ඒ වෙලාවේ තමයි කල්පනා වුණේ දැන් නම් කවුරු හරි කමක් නැහැ. එදා තමයි කොසල් රජුරෝ විශාල සේනාවක් ඉද කලින් කණ්ඩායම් කීපයක් රජුරෝ ඇරියා. අඟුලිමාල අල්ලන්න ගිය අයත් මැරුම් කෑවා. අන්තිමට රජ්ජුරුව තමන්ගේ යුද සේනාංකෙම අරගෙන බුදුරජාණන් වහන්සේ මුණගැහෙන් ආව ස්වාමීණී භාග්‍යතුන් වහන්ස බුදුරජාණන් වහන්සේන් රජතුමා කොහෙද මේ අඟුලිමාල අල්ලන්න යුද්ධයකට යනවා වගේ විශාල සේනාවක් කරගෙන යනවා මේ කාරංචි වුණා අම්මට අහිංසකගේ අම්මා ඒ වෙලාවේ අම්මා කල්පනා කරා එකත් එකටම ඔය මහ කැලේ ඔය මිනි මරමින් ඇඟිලි කපනවා වෙන්නේ මගේ පුතා වෙන්න පුළුවන් මොකද උපදින දවසේ අනාවැකියක් තිබුණා මෙන්න මේ අනාවැකි කියන සැකයක් ඇති වුණා ඒ සැකේට තමයි අම්මා මහා කැලේට ගියේ තමන්ගේ පුතාද කියලා මේ හොයන්න එදා තමයි අඟුලිමාලට අන්තිමට ඇඟිලි 1000 එකතු කරගන්න තව එකයි මදි අම්මා වුණත් කමක් නෑ කියලා හිතන මට්ටමට හිත නැඹුරුනේ දැන් හිතන්න පිංගතුනි ඔය කතා ටික ඔබ අහලා තියෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ එදා තමයි වැඩම කරන්නේ අඟුලිමාලව දමනය කරගන්න බොහෝ දෙනෙක් හිතනවා ඇයි බුදුරජාණන් වහන්සේ කලින් වැඩියේ නැත්තේ ඇයි අඟුලිමාලව කලින් වැඩම කරලා ඔය අපරාධ ටික නවත්තන්න බුදුරජාණන් වහන්සේ කටයුතු නොකරේ ඔබ මතක තියාගන්න බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ උන්වහන්සේලා නිවන් දකින්න පින තියෙන අයව සසර දුකින් එතර කරවන්න ඒ අරෙන්න බුදුවරු උදෑසනින් මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලන්නේ කාටද අද මම පිහිට වෙන්නේ අද දවසේ කවුද ධර්මාවබෝධය ලබන පින්වන්ත අය බුදුවැසින් බලන්නේ නිවන් දකින්න පින තියෙන ඉන්ද්‍රිය ධර්ම මෝරලා ධර්මාවබෝධයට අද පින බලවත් වෙලා තියෙන කාතුල ඒ අරෙන්න උදෑසන මහා කරුණා සමාපත්තීන් බුදුවරු කොහෙද අපරාධයක් වෙන්නේ කොහෙද මිනිමැරුමක් වෙන්නේ ඒව නවත්තන්න ඕනේ එහෙම බුදුරජාණන් වහන්සේලා ලෝකෙ දිහා එහෙම බලන්නේ නෑ බුදුවරු පහළ වෙන්නේ අර සාමාන්‍ය අපි කියන්නේ මේ රටේ නීතිය සාධාරණේ ආරක්ෂා කරන්න එක්ක රටේ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී ඉෂ්ට කරන්න මේ බුදුවරු පහළ වෙන්නේ ඒක රජවරුන්ගේ වගකීම බුදුවරු පහළ වෙන්නේ සසර දුකින් මිදෙන්න නිවන් දකින්න පින තියෙන කෙනාව බුදු ඇසින් බලලා ඒ කෙනාව සසර දුකින් එතර කරවන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේලා හැම වෙලාවෙම බලන්නේ නිවන් දකින්න පින තියෙන කාටද නිවන් දකින්න පින තියෙන කාටද ධර්මාවබෝධයට පින තිබ්බත් ඒ වෙලාවට අකුසලෙන් ඒක වැහිලා නම් ඒ පුද්ගලයා බුදු ඇසට අරමුණු වෙන්නේ දැන් හිතන්න අඟුලිමාල කාටවත් දමනය කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි අඟුලිමාලට තිබ්බ එකම ඉලක්කයයි ඇඟිලි 1000ක් සම්පූර්ණ කරගෙන ගුරුවරයාට ගුරු පූජාවක් දෙන ඉලක්කෙ විතරයි එතකොට අඟුලිමාල මේ දේට පෙළඹෙනකොට අවසානි වෙනකොට අඟුලිමාලව දමනය කරගන්න පුළුවන් මට්ටමට මනස කඩාගෙන වැටිලා ඒකට හේතුව මිනී මරලා මිනිස්සුන්ගේ විලා පහන්ඩ නින්ද යන්නේ අඟුලිමාලගේ හිත සකස් වෙලා හැබැයි ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේදා අඟුලිමාලව දමනය කරන්න මහා වනාන්තරයට වඩිනෝ බුදුරජාණන් වහන්සේ වඩිනවා දැකලා අඟුලිමාල